ප්‍රථමයෙන්ම මට මේ ගැන විෂයක් විදිහට දන්න මහාචාර්යතුමිය ඇතුළු වෛද්‍යවරු සියලු දෙනාම ඉන්න නිසා මම මේකේ කතා කරන්න යන්නේ විෂය කොටස ගැන නෙමෙයි. මේ කතා බහ පටන් ගන්න කලින් මෙතන අපිට එළියේදීත් හම්බුණා දෙමව්පියෝ කීප දෙනෙක්. ප්‍රථමයෙන්ම මේ කතාවක් විදිහට මේක කරන්න කලින් ඒ සියලු දෙමව්පියන්ට ගෞරවය කියන වචනේ කොහොමද සුසුදු කියන එක දන්නේ නැහැ. නමුත් ඔබට පොඩි ආදරයක් දෙන්න ඕනේ. ඒ තමයි වෙනස්කම් සහිත දරුවෙක්ව වෙනස ඇක්සෙප්ට් කරන්න පුරුදු නැති සමාජයක් ඇතුළේදී grow up කරනවා කියන එක කොච්චර අමාරුද කියලා නියුරෝලොජිකලි වෙනස්කමක් නැතුව පොඩි සංස්කෘතික වෙනස්කම් තියෙන මම වගේ එකෙක්ව grow කරන්න අපේ අම්මා කාපු කට්ට මම පුද්ගලිකව දන්නේ හින්දා. ඒ කියන්නේ කොච්චරද කියනවනම් මම ටෙලිනාට්‍ය චිත්‍රපටි වගේ කරන්න ආපුවාම අපේ අම්මලා ඒ කියන්නේ මගේ අම්මා ගුරුවරියක් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. විදුහල්පතිනියක් ඊට අමතරව එයා නුවර. එතකොට සාමාන්‍ය ප්‍රශ්න දෙකක් එනවා. නුවර කෑල්ලකුත් එනවා විදුහල්පති කෑල්ලකුත් එනවා. එතකොට එයා වගේ කෙනෙක්ගේ පුතෙක් ටෙලිනාට්‍යයක් චිත්‍රපටියක් කරන්න ගියපම ඒ අපේ අම්මා ඉන්න ගුරු සමාජයේ දන්නේ ටෙලිනාට්‍ය චිත්‍රපටි කරන කට්ටිය උදේම ගංජා පොඩ්ඩක් ගහලා දවසේම කුඩු පොඩ්ඩක් ගහලා ඉන්න. මොකද අපේ සමාජයේ තියෙන අපිට වෙනස් විදිහට හිතන එක්කෙනෙක්ව ඒ වෙනසින් අපිට ඇක්සෙප්ට් කරන්න බැරි පොඩි අවුලක්. ඒක තමයි මම හිතන්නේ අපි ඉස්සරලා මේ කියන්නේ නියුරෝ ඩයිවර්සිටි නියුරෝ ඩයිවර්ජන් මේ වගේ ලෙවල් එකට යන්න කලින් අපි සමාජයක් විදිහට සොසයිටි එකක් විදිහට ඉගෙන ගන්න ඕනේ වෙනස් මිනිස්සු ඉන්න බව. සහ අපිට ඒ වෙනස ඇක්සෙප්ට් කරන්න පුළුවන්ද කියන එක. අපේ සමාජයේ තියෙන පොඩි අර්බුදයක් අපිට ඕනේ හැම වෙලෙම යහමගට ගන්න. මොකක් හරි පීට අවුලක් තියෙනවා මේ අපිට මොකෙක් හරි දැක්කම ඌව යහමගට ගන්න උවමනාවක් එනවා. මම හිතන්නේ ඉස්කෝලේ අපි පුරුදු කරලා තියෙන යහමගට ගන්න. කියන්නේ පොදු පද්ධතිය එකඟ වෙන එකඟතාවයට පිටින් මොකෙක් හරි ඉන්නවනම් අපි ටක් ගාලා යන ඌව යහමගට ගන්න. ඒකට කිසි හේතුවක් නැහැ අපිට. එතකොට ගොඩක් වෙලාවට අපේ වගේ සමාජවලදී මේ වෙනස් අයට වෙන විශාලම අර්බුදය තමයි උන්ට සිද්ධ වෙනවා යහමගට එන්න. කියන්නේ කිසි හේතුවක් නැතුව අපි යනවා පීටව යහමගට ගන්න. දැන් පීටගේ කිසි අවුලක් නැහැ නේ. මොකද්ද එයා? නෑ එයාගේ වයසට වැඩි එයා හරි හැන්සම් එයා හරි සෙක්සි අපි යහමගට ගන්න ඕනේ මචං. අපි එකතුලා එයාව යහමගට ගන්න ඕනේ. ඒ වගේ අපිට යහමගට ගන්න හේතුවක් නැහැ. ඒ හේතුව තමයි අපි හිතනවා පොදු පද්ධතිය එකඟ වෙන එකඟතාවයෙන් පිට යමෙක් ඉන්නවාද? ඒකට මේ නියුරෝ ඩයිවර්සිෆිකේෂන් එකට යන්න ඕනේ නැහැ. එයා හෙන අවුලක් කියලා. මෙන්න මේක බාර ගන්න බැරි එක තමයි සමාජයක් විදිහට මේ වගේ ලෙවල් එකට එන්න කලින් මූලික මට්ටමේදී අපි මූණ දෙන ප්‍රධානම ගැටලුව. කියන්නේ අපිට බෑ වෙනස ඇක්සෙප්ට් කරන්න. අපි හැම වෙලෙම කියන්නේ අර මේ පින්ක් ෆ්ලොයිඩ්ලගේ සින්දුවක් තියෙනවා. ඉස්සර මමයි දමිතයි දෙන්නගේ අපේ දෙන්නගේ බයිබල් එක වගේ තිබුණ එක තමයි. මොකද අපේ ගෙවල් වලට අපේ தත්ත්වය ප්‍රූව් කරගන්න සිංහලෙන් සින්දුවක් තිබ්බේ ඉංග්‍රීසියෙන් තමයි සින්දුවක් තිබුණේ. all in all you just another brick in the wall. මේ වෝල් එකේ තව එක ගඩොලක් වෙන්න එපා කියන එක විතරයි ඕකට සපෝට් එකක් දෙන්න පුළුවන් සින්දුවකට තිබුණේ. සිංහලෙන් එහෙම සින්දුව හැදෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ වෙනස්කම් සහිත දරුවෙක්ව රේස් කරන එක එයාට සමාජයේ ස්පේස් එකක් දෙන එක අපි මූලිකව සමාජයක් විදිහට තමයි ඉගෙන ගන්න ඕනේ. ඊළඟ ලෙවල් එකට යන්න කලින් මේ ડોක්ටර්ලා ඉන්න ලෙවල් එකට එන්න කලින් අපිට වෙනම සමාජයක් විදිහට මේක ඇක්සෙප්ට් කරන්න පුළුවන්ද කියලා බලන්න. මොකද අපේ සමාජයේ හැම වෙලාවෙම හැදිලා තින්නේ මේක තමයි ඉතින් මේකට හරිම වචනය අර අපේ සමාජයේ හැදිලා තියෙන්නම අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති සීන් එකට නේ හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බැ සීන් එකේ තමයි අපේ සමාජය යන්නේ. කන්සිස්ටන්සි එකක් නැහැ අපිට. එතකොට මේ වගේ වෙනස්කමක් තියෙන එක්කෙනෙක් තමයි හැම වෙලාවෙම පද්ධතියක් වෙනස් කරන්නේ. හේතුව පොදු එකඟතාවල ඉන්න කිසිම කෙනෙකුට බෑ පද්ධති වෙනස් කරන්න. දැන් මම දන්නවා ගොඩක් කට්ටිය මේ වගේ ඩිෆරන්ට් එක්කෙනෙක් ආපුවාම එයාට අනුකම්පා කරන්න තමයි බලන්නේ. ඇත්ත කතන්දරේ ජෙනරල් ලෙවුන්ට තේරෙන්නේ නැහැ ඌ තමයි උඹලට අනුකම්පා කරන්න කියන එක. ඒ කියන්නේ සාමාන්‍ය අපි ජෙනරල් සොසයිටි එකේ ඉන්න එක්කෙනා උදේට වැඩට යනවා එකම ඇඳුම අඳිනවා ගෙදර එනවා මෙහෙම පැටර්න් එකක් ඇතුලේ ජීවත් වෙනවා. අර වෙනස් එක්කෙනා තමයි ඇවිල්ලා මේ පොදු එකඟතාව ටික වෙනස් කරන්නේ. එතකොට අපි ගොඩක් වෙලාවට වෙනසට බයත් සමාජයක් විදිහට අපි වෙනසට බය හේතුව තමයි අපි පොදු එකඟතාව වෙනස් වෙනවට බයයි. අපි හෙන්න බයයි පොදු එකඟතාව වෙනස් වෙනවට. කියන්නේ බුද්ධ ආගම අම්මෝ ඒකට අත තියන්න එපා. සංස්කෘතිය බුදු අම්මෝ ඒක හොල්ලන්න එපා. අධ්‍යාපනයට නම් අත තියන්න හිතන්නවත් එපා. වෙනස් නම් කරන්න එපා කියන එක තමයි අපේ ප්‍රශ්නේ. ඒතර වෙනස් නම් කරන්න එපා කියන එක ඇතුලේදී අපි කොහොමද වෙනස ඇක්සෙප්ට් කරන්න අපේ ඔළුව හදාගන්නේ?
මම හිතන්නේ අපි මම ඉන්න කොටසේදී මේකේ විෂය කොටසට වැඩිය මම ඉන්වෝල්ව් නේ මම මේකේ කලින් එකටත් ඉන්වෝල්ව් උනේ ඒ තමයි මේ සමාජ පර්ස්පෙක්ටිව් එක අපිට කොහොමද මේක ඇතුළේදී වෙනස්කම් කරගන්න පුළුවන් කියන එක. මේගොල්ලන්ගේ උදව්ව කොහොමද මේ වෙන විදිහකට හිතන මේ වර්ගයේ සපෝට් එක කොහොමද සොසයිටි එක ඇතුලේ කැපිටලයිස් කරවන්නේ කියන එක. උදාහරණයක් විදිහට ගත්තොත් මම ගොඩක් තැන් වලට ගියාම විශාල අපහසුතාවයට පත් වෙන එකක් තමයි මගෙන් අහනවා මේ ලකා ඔයාගේ ඩිග්‍රී එක මොනාගෙන්ද තියෙන්නේ මොකක්ද ඔයාගේ යුනිවර්සිටි එක කියලා. මට තියෙන ලොකුම ලෙඩේ තමයි මට පන්ති කාමරයක් ඇතුළේ ඉගෙන ගන්න බෑ. මට මේ ප්‍රැක්ටිස් එක නැහැ. මම ඊටා නරක ළමයෙක් වුණා. ඒක නිසා මගේ අම්මයි තාත්තයි ගුරුවරු හින්දා ඒක තව වර්ස් වුණා. මට පන්ති කාමරයක් ඇතුළේ ඉගෙන ගන්න බෑ. මට හැම වෙලෙම හිතෙන මේ ගුරුවරයා බොරු වෙන්න ඇති කියන්නේ කියලා. ඒකාකාර ප්‍රවේගයකින් චලනය වෙන වස්තුවක මොකක් හරි එකක් වෙනස් වෙනකම් මට හිතෙනවා මුගේ බොරු වෙන්න ඇති වගේ එකක්. ඒක මගේ අවුලක්. ඒ අවුල මට වැඩ කරා. ඒ අවුල කවුරුත් අඳුරගත්තේ නැහැ. අඳුරගත්තේ මගේ තාත්තා විතරයි. මගේ තාත්තා සිංහල සර් කෙනෙක්, ලිටරචර් සර් කෙනෙක්. ඒක නිසා මොකද්ද වාසනාවකට තාත්තා ඒක අඳුරගෙන තාත්තා ඒක සෑහෙන දුරට ඇක්සෙප්ට් කළා. අවසානයේදී එහෙම හිතන එක තමයි මගේ ඇබිලිටි එක බවට පත් වුනේ. ඒක එක්තරා කාලයක එන ඩිසබිලිටි එකක්. මම කිව්වා අපේ අම්මා විදුහල්පතිනියකුත් වෙලා නුවරත් වුණාම මේක හෙනම ඩිසබිලිටි එකක් අපේ ගෙදර. මගේ මල්ලි නීතිඥවරයෙක්, මගේ නංගි ඒගොල්ලෝ ඔක්කොම හොඳට ඉගෙන ගත්ත අය. මට තිබුණේ නෑ ඒ කෑල්ල. මම අධ්‍යාපනය කියන එක කැටගරයිස් කරගත්තේ මගේ ඔළුව ඇතුලේ වෙන විදිහකට. මට බෑ පන්ති කාමරෙක ඉගෙන ගන්න. ලස්සන ටීචර් කෙනෙක් හිටියොත් මම එයාගේ ලස්සන දිහා තමයි බලන්නේ. මට මෙලෝ දෙයක් යන්නේ නෑ ඔළුවට. එහෙම ඉන්නවා මිනිස්සු හරි වෙනස්. ඒ වෙනස්කම අඳුරගෙන ඒක කැපිටලයිස් කරගන්න එක තමයි වැඩේ. අපිට බැරිම ඒක මම හිතන එක තමයි ඔබ මේකේ විෂය කොටස කතා කරන ගමන් අපි වගේ අයගේ භූමිකාව වෙන්නේ පීටර් මේකේ විෂය කොටස ඉන්නවා, කලණි ඉන්නවා, තව අපේ කලාකරුවෝ ගොඩ දෙනෙක් මේ වැඩේට ඉන්වෝල්ව් වුණා. අපි ඉන්වෝල්ව් වෙන තැන තමයි මෙන්න මේ වෙනස්කම පොසිටිව්ලි බාර ගන්නගෙන ඒක කැපිටලයිස් කරන්න පුළුවන් සොසයිටි එකක් හදාගන්න එක. මම මේ වර්ගයේ සහෝදරයෝ කීප දෙනෙක් එක්ක වැඩ කරලා තියෙනවා. කෝපරේට් වර්ල්ඩ් එකේ අය කීප දෙනෙක් ඉන්න නිසා මම කියනවා ඔව් නිකන් අපි අපේ අනිත් එක තමයි තියෙන විශාල අවුලක්. අපි මේ වගේ තත්ත්වයන් කතා කරනකොට වචන වලින් මේවා සුමට කරලා වහනවා. අපි ප්‍රශ්න විසඳන්නේ වචන වලින්. අර මම මේ ළඟදී මෝඩ අභිමානය කියලා මේ ස්ටෑන්ඩ් අප් කමෙඩි ගිග් එකක් දුන්නා. ඒකේ හසලක තුෂාර සංජීව සහෝදරයා හරි ලස්සන අයිඩියා එකක් පිච් කරා. ඒ තමයි දැන් අපි අන්ධ කියන වචනේ දැන් අපේ අර අමුතු පොඩි වෝක් කල්චර් එකක් වගේ හැදලා අන්ධ කියන වචනේ නරකයි. දැන් අපි දෘශ්‍යාබාධිත තමයි කියන්නේ. අන්ධ කිව්වොත් කේන්ති යනවා සමහර අයට. එහෙම කොහෙද අන්ධ අය නෑ දෘශ්‍යාබාධිත අය. ඒ සහෝදරයාගේ තිබුණු ප්‍රශ්න ටික එහෙමමයි. ඒ ටික මුකුත් වෙනස් වෙලා නෑ. අපි ලස්සන වචනයක් දීලා තියෙනවා ඒකට. ඒක නිසා මම කියන්නේ වචන වලින් ලස්සන කරගන්න නැතුව මේකේ hard truth එක අපි accept කරොත් එහෙම මේ අයත් එක්ක වැඩ කරන එක ලේසි නෑ. ඒ හේතුව අපි එකග වෙන ජෙනරල් කන්ඩිෂන්ස් වල නෙමෙයි මේගොල්ලෝ ඉන්නේ. ඒක තමයි මූලිකව අඳුරා ගන්න ඕනේ. හැබැයි මම නිකන් ඉන්ටර්නෙට් එක go through කරනකොට ඇත්තට මම මේක ගත්ත ඉන්ටර්නෙට් එකෙන් ඒ තමයි මම මේ කියන්නේ ෆිල්ම්ස් කීපයක් බැලුවා. The Accountant කියලා ෆිල්ම් එකක් තියෙනවා. මට ඒක තමයි කියන්නේ ඒක ඇක්ෂන් ත්‍රිලර් ෆිල්ම් එකක්. සාමාන්‍යයෙන් මේක විෂයක් විදිහට කතා කරන ෆිල්ම් වලට වැඩිය ඇක්ෂන් ත්‍රිලර් ෆිල්ම් එකක් කොහොමද මේ වගේ සබ්ජෙක්ට් එකක් ඇතුලේ කැපිටලයිස් කරේ කියන එක මට මාර එක්ස්පීරියන්ස් එකක් දුන්නා. ඒ තමයි මේගොල්ලන්ගේ තියෙන ප්‍රධානම එක තමයි මේගොල්ලොන්ට මාර විදිහට පැටර්න්ස් රෙකග්නයිස් කරගන්න පුළුවන් එක. මම මෙහෙම සහෝදරයෙක් එක්ක වැඩ කරා. මට එයාගේ නම කියන්න බෑ මෙතන. එයාගේ පොත්ගලිකත්වය නිසා. අර මාර විදියට පුළුවන් පැටර්න් එකක් රෙකග්නයිස් කරන්න. ඒක මාර ඇබිලිටි එකක්. හැබැයි ඌට යාළුවෝ තුන්දෙනෙක් එක්ක අඩියක්වත් ගහන්න බෑ. මම ඒක තේරුම් ගන්න මොකද හේතුව එයා වෙනස්. එයාට අනිත් දේවල් වලින් කනෙක්ට් වෙන්න බෑ. එතකොට අපි තමයි ඒක තේරුම් ගන්න ඕනේ එයාට ඒක බෑයි කියන එක. ඒකට තමයි අපි සමස්ත සමාජය එඩියුකේට් කරවන්න ඕනේ. ඊළඟ එක තමයි ඒගොල්ලන්ගේ මේ තියෙන ફોකස් එක. මෙන්න මේක මං හිතන්නේ කෝපරේට් වර්ල්ඩ් එකේ අද තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දැන් අර බුදුන්ගේ කාලේ බුදුහාමුදුරු කියන අර එක වෙලාවේ තැන් තුනක ඉන්න පුළුවන් රහතෙකුටද කාටද කියලා. දැන් ඉන්න අය ගත්තොත් එහෙම සෝෂල් මීඩියා වලින් තැන් 5ක විතර ඉන්නවා. ගෙදර ඉන්නවා, ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක ඉන්නවා, වයිෆ් එක්ක ඉන්නවා, ඊළඟ ඔෆිස් එකේ වැඩත් කරනවා, හවසට අඩියක් ගහන්නත් ප්ලෑන් කරනවා. ફોකස් එක තමයි මිස් වෙලා තියෙන්නේ. මම හිතන්නේ ප්‍රොඩක්ටිවිටි එක සැලකිය යුතු ප්‍රමාණයකින් බහැලා තියෙනවා ફોකස් එක අඩු වීම නිසා. මේගොල්ලෝ ගත්තොත් ඒගොල්ලෝ මම දන්න විදිහට ඊටාම ફોකස් අර ඇකවුන්ටන්ට් කියන ෆිල්ම් එකේ එක ටිකක් නරක එක්සැම්පල් එකක්. ඒ ෆිල්ම් එකේ තියෙන්නේ මේ එයාව ફોකස් කරලා තියෙන්නේ කිලර් කෙනෙක් විදිහට. හැබැයි මම හරි කැමති ඒක එහෙම ගත්තට මොකද හේතුව සාමාන්‍යයෙන් මේ වගේ කැරක්ටර්ස් ෆිල්ම්ස් වලට එන්නෙම අනුකම්පාව දනවන්න වගේ එකක්. මම කියන්නේ මේක කිසිසේත්ම අනුකම්පා කළ යුතු තත්ත්වයක් නෙවෙයි වෙන ඇබිලිටි එකක්. ඊළඟට ඒගොල්ලෝ හරි මම ඒක ඇත්තට මම ඒකත් එක්ස්පීරියන්ස් කළා. ඒගොල්ලෝ හරි අවංක සහ ඩිරෙක්ට්ලි කමියුනිකේට් කරනවා.
දැන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපි කෙලින් කතා කරන්නේත් නැහැ අවංකත් නැහැ. අවංකක පැත්තට අපි කෙලින් කතා කරන්නේ නැහැ. බොස්ගෙන් නිවාඩුවක් ගන්න හෙන වටයක් යනවා. දැන් ඌට තියෙනවා නිවාඩු 44ක්ද කොහෙද ගාන. ඉතින් ඒකෙන් එකක් ඉල්ලන්නේ. බොස්ගේ ගෙදරින් ගෙනල්ලා දෙන්නේ නැහැ. හැබැයි හෙන වටයක් යනවා ඒකට. ඒක සමාජයක් විදිහට අපිට තියෙන විශාල අවුලක්. මගේ විනාඩි 10 ඉවර වෙනවා. මේ ඒත අපි කෙලින් කතා කරන්නේ නැති එක. ඒ කෙලින් කතා නොකිරීම නිසා මේ වටේ යන එක නිසා අපිට විනාඩි 3කින් ඉවර කරගන්න තියෙන වැඩකට අපි විනාඩි 8ක් හෝ 10ක් අපි මේවා කරන්න ඕනේ. මේගොල්ලෝගේ ඒ ඇබිලිටි එක තියෙනවා. ඊළඟ වැදගත්ම එක තමයි ඔය මගේ වගේ කැටගරි එකට වැදගත් වෙන එක තමයි මේ out of the box thinking කියන එක. මෙන්න මේක තමයි අපේ සමාජයකට කැපිටලයිස් කරනවා නම් කරගත හැකි වැදගත්ම දේ තමයි අපි අවුරුදු අපි කියන්නේ 76 වසරක සාපේ අරව මේවා කියන මේ හේතුව අපි ඔක්කොම එකම බොක්ස් එකක තමයි හිතන්නේ. මේ බොක්ස් එකෙන් එළියට ගන්න නම් ඒ බොක්ස් එකේ තියෙන දූෂණය නොවුණු හිත් තියෙන මිනිස්සු කණ්ඩායමක් ඕනේ. ඒක අපිට වෙන රටකින් වෙන ලෝකයකින් ඉම්පෝට් කරන්න බෑ. මට හිතෙන එක තමයි මේ වැඩේ එක මම දැන් ටික කාලයක් තිස්සේ ඉන්න නිසා ඒ out of the box thinking එක තියෙන අය විදිහට recruit කරන්න පුළුවන් හොඳම කැටගරි එකක් තමයි මේ නියුරෝ ඩයිවර්ජන් කියන කැටගරි එක ඇතුලේ ඉන්නේ. මොකද හේතුව මේ බොක්ස් එකේ තියෙන විනාශයෙන් ඒගොල්ලෝ දූෂණය වෙලා නැති නිසා. ඉතින් අදහසක් විදිහට මට කියන්න තියෙන එක තමයි මේක මේ විෂය ගැන තාක්ෂණික අදහසකට වැඩියේ පොදු සමාජයක් ලෙස අපි කොහොමද මේ වගේ වෙනස් තත්ත්වයන් ඇක්සෙප්ට් කරන්න පුළුවන් වෙන්නේ සහ අපි කොහොමද අර ප්‍රොෆෙසර් කිව්වා වගේ අපිට පුළුවන් නම් 10 දෙනෙකුට ගිහිල්ලා අද මේ පණිවිඩය කියන්න ඔයා ළඟ ඉන්න ඊළඟ වෙනස් එක්කෙනා ඇක්සෙප්ට් කරන්න කියලා එයා මේ නියුරෝ ඩයිවර්ජන් කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. දැන් වෙනස ඇක්සෙප්ට් කරනවා කියලා හෙට උදේ එහා ගෙදර අයිස් ගහන මල්ලිට ගහගෙන යන්න මල්ලි නියමයි වගේ එකක් කියන්න එපා. වෙනසේ හොඳ සහ නරක තියෙනවා. නමුත් මේ ප්‍රමාණීය වෙනස්කම් ටික අපිට අපේ ආසන්නම කෙනාගේ වෙනස්කම් ඇක්සෙප්ට් කරන්න පුළුවන් සොසයිටි එකක් අපි හදාගමු. ඒක වෙනුවෙන් තමයි අපි ආවේ අපෙන් ලොකු දෙයක් වෙන්නේ නැති වෙයි. හැබැයි අපිට කරන්න පුළුවන් දේ තමයි මේ අදහස් ඉස්සරහට අරන් යන එක සහ අපිට තියෙන යම්කිසි දේවල් පාවිච්චි කරලා මේ අදහස එළියට කතා කරන එක නැවතත් දෙමව්පියන්ට වෛද්‍යවරුන්ට මේ විෂයේ නිරත වෙලා ඉන්න අයට යුනියන් ඇෂුරන්ස් එකට මේ වගේ දෙයකට සපෝට් කරනවට සියලු දෙනාටම බොහොම ස්තුතියි. ඔබ සියලු දෙනාට මේක ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබේවා. බොහොම ස්තුතියි.